අපි යන්නේ කන්ද විහාරයට. පරිසර පාඩම වල අපි දැන් මෙතනින් කැපෙනවා. නගේ අද කන්ද විහාරෙට. හාස්කම් කියනවා කියලා කියනවා නේ ගොඩක්. අනුෂ්කා බඳින්න බලාපොරොත්තු වෙන්නේ 140 නක් කුසයි. මල් කලඹ ළඟ පාට සේදුන අපිට ෆිල්ම් ලොකේෂන්මයි සෙට් වෙන්නේ. අපි බෝට්ටුවෙන් එහා පැත්තට යන්න ලැහැත් වෙන්නේ නේද? එයා ආදර දෙනවා. ඉතින් අපි ආවා මේ පැත්තට. මේක තියෙන්නේ මේ නගර කොහෙන්ද? අනේ මන්ද බං අනුෂ්කා අයියේ උඹයි මායේ දෙන්න මොන මගුලක් කරන්න යනවද කියලා. ලුණු වතුර හොද ගන්නවා කියලා දෙයක් නැහැ. එතනත් පට්ට ලුණු රහයි. ඈ කොළුවෝ වරෙන් වරෙන් එක අවුරුද්දයි දෙන්නේ අවුරුදු 100ක් ආවත් මාව තමයි හොයාගෙන එන්නේ. ආයිබෝන් කොහොමද? අද අපි යන්නේ කන්ද විහාරයට. මෙතන පොඩ්ඩක් ලස්සන හින්දා මෙතන ඉඳන් අද වීඩියෝ එක පටන් ගන්න තීරණය කළා. මාත් එක්ක ඉතින් වෙනද වගේම ඉන්නවා අනිෂ්ක. හයි හයි. එයා හෙල්මට් දෙක අතේ තියන් ඉන්නේ. කළුතර පාලමේ පාලම් දෙකක් තියෙනවා. මැද රූපතක් වගේ තියෙනවා. එතන තමයි කළුතර බෝධිරේන බැතුමුතුන්ගේ වාහන දාන්න තියෙන පාකින් එක තියෙන්නේ. පාකින් එකේ බයිසිකලේ දාලා අපි දෙන්න ආව පොඩ්ඩක් ඉතින් මෙතන ලස්සන නිසා මෙතන ඉඳන් වීඩියෝ එක පටන් ගන්න ආවා. අපි එහෙනම් අද යන්නේ කන්ද විහාරයට. අපි යන්නේ අනුෂ්කා අයියා. දැන් ඉන්නේ බේරුවල. හරියටම කිව්වොත් බේරුවල පොලිස් ඉස්සරහ. අපිට තරක් ගෑන්ටි පොඩි කෑමක් දුන්නා යනින් ගමන් කන්න කියලා. ඉතින් ඒක කන්න අපි නතර වුණා. බීච් එකයි ඉන්නේ පොඩ්ඩක් ලස්සන තැනක. यार तो नहीं दे मैं कोई आटे परिसरे पाड़े में होंदरे मेडियल मगे वीडियोस चल ऐत्तद वेन्ना मगे परिसरे पाड़े में गोड़ा कैडिलो वीडियोस चल हाँ बे ओ सामान सॉरी सामान इतनी नोकिया में बे इतनी
රිමන් කරනවා හරි. ආ පොලිසිය තියෙනවා අද නෑ. එහෙනම් අද අපේ පරිසර පාඩම ඉවර. අපිත් දැන් මෙතනින් කැපෙනවා. වැඩ ගොඩයි. අපි නාන්නත් තියෙනවා. නාන්නත් තියෙනවා. නාන්නේ. ඔව්. මාන්නේ මේ වගේ තැනකට ආවොත් ඉතින් හඳේ හැපිල හඳ මුලා කළා නෙත යමුද නගේ අද කන්දේ විහාරෙට මල් කීයද? 6,200. මේ දවස්වල බිස්නස් එකම තියෙනවද? සාමාන්‍ය ඉදිරි තියෙනවා. ඕලෙන් විභාගේ තමයි එනවනේ. අවුනේ. ඒක තමයි කට්ටිය. ඒ කියන්නේ ખાස්කම් තියෙනවා කියලා කියනවා නේ ගොඩක්. ආස්කම් තියෙනවා බාරහාර වෙන්න ඉතින් ගොඩක් කට්ටිය එනවා මෙහෙට ඉතින්. විභාග වලට රට යනකොට වයිස් වෙන වාහනයක් ගත්තාම පස්සේ හැම දෙයක්ම එනවා ඉතින් විශ්වවිද්‍යාල මේ ප්‍රසිද්ධයි. මේවත් ගණන් කොහොමද? තියෙන පුජාටි පෙළ 800 නම් තියෙනවා. 800 ඉඳලා තියෙනවා. 5000 නම් තියෙනවා. මේකට මේ කන්ද විහාර කියලා නම හැදෙන්නත් හේතු වෙලා තියෙන්නේ මේ තියෙන කන්ද. මේ පන්සල පිහිටලා තින්නේ සාමාන්‍යයෙන් පොඩි කන්දක් උඩ. මේ වෙට් ෆෝම් එක වල් ගහුවට පස්සේ ගොඩ දවසක් තියාගන්න පුළුවන්. මේ වෙට් ෆෝම් එක පොඟවන හරි විදිය නෙමෙයි. වතුර එකම පුරවපු බාස්කට් එකකට දාලා තිබ්බම මේක ඉබේ වහිනවා දැල්ලට. දැන් මේක දැම්මම හරියට වතුර ටික උරන්නේ නැහැ මේක ඇතුළට. මේ වගේ තැන් වල ඉතින් ඒල බකට් හොයන්න බෑ. ඔව්. මේ වගේ සරල ක්‍රම පාවිච්චි කරන්න නෑ. මේක ගේනකොට ග්‍රෑම් 50ක්වත් බර තිබ්බේ නෑ. දැන් කොච්චරක් විතර බරයි? පොඩ්ඩක් උසලා බලන්න ඕක. පළමුවෙන්ම තැන සුද්ධ කරලා ඉන්න වෙනවා. පටන් ගමු වැඩි. මේකත් මෙහෙම ගහන්න බෑ ඒක නැට්ට පොඩි වුණා.
ඉතින් කන්ද විහාරයට ඇවිල්ලා නෙළුම් මල් අරගෙන තමන්ගේ අතින්ම හදලා බංච් එකක් බොකේ එකක් මොකද්ද කියන්නේ දන්නේ කට්ටියක් කියන බංච් එක කියලා බොකේ එක කියනවා ඒකක් ඉතින් අපි පූජා කරා කන්ද විහාරේ මෙන්න මේ පිළිමය මේ පිළිමයට යටින් තමයි බුදුගේ තියෙන්නේ අපි දෙන්න ගිහිල්ලා පූජා කරා බාරයක් වුණාද මොකුත් නැහැ බාරයක් වුණාද නෑනේ හිතුවේවත් නැද්ද පොඩ අනුෂ්කය බඳින්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සුවට ඌව දාන්න එපා අයියෝ කන්ද විහාරේ දිනව කතරගම දේවාලය ඒක කියන්නේ ප්‍රසිද්ධයි මම හිතන්නේ මේ බාරහාර වලට එහෙම ගොඩක් ප්‍රසිද්ධ දේවාලයක් කතරගම දේවාලය කියන්නේ මේ කන්ද විහාරේ තියෙන කතරගම දේවාලේ බාරහාර වලට ගොඩක් ප්‍රසිද්ධයි කතා කරන එක ඇහෙන්නේ මේ ආධාර දෙන කට්ටියගේ නම් කියනවා සාත් දින අතර වෙච්ච ගමන් අපි කතා කරන්න අනිවාර්යයෙන් අපි යන් කන්ද විහාරේ වටේ පොඩි රවුමක් දාලා ඉන්න යා බෑග් ටික ගන්න වෙනවා අතරනේ ඉතින් ඒ වගේම මේ පිළිමය ගැන කතා කරපුවම කිසිම ආධාරකයක් නැතුව මේ පළාතේ හදලා තියෙන එකම බුද්ධ ප්‍රතිමාව තමයි මේක. කිසිම ආධාරකයක් නෑ මේකට. 140 නක් කුසයි. දැන් අපි කන්ද විහාරයෙන් යන්න හදන්නේ. ගිහින් හරි. ඔව්. අපි ගිහින් හරි පොඩි බෑග් එකක් දැන් අපි ඊළඟට යන්න ලැහැත්තු වෙන්නේ නාන්න තැනක් හොයාගන්න මේ පැත්තේ නාන්න තැනක් කායෙන් හරි ගහලා බලන්න ඕනේ මේ තියෙන්නේ යන්න තියෙන හරි පාර අපි ඉස්සෙල්ලා ගියේ පාර දිගේ වාහන යන පාරේ කන්ද විහාරයට හරියටම යන පාර මේ තියෙන්නේ වීඩියෝ එක ඉවර වෙද්දි තමයි දකින්නේ මෙතනින් යන්නේ. තවන්න ඔයාලා හරි ඇවිල්ලා හරි පාරේ යන්න කන්ද විහාරේ. අපි යනවා බෙන්තොට. ඒක ඉඳන් කිලෝමීටර්. ඒකෙන් දැන් කොහේ කන්ද විහාරේ නම් කයිද තියෙන්නේ. ඉතින් අපි යන් පැත්තේ මෝදුව කරනවා. හා මෝදෙන් තමයි මල් කලඹ ළඟ පාට සේදුන දේව දුන්න ආස පෙවුන සඳ කාලෙක සිඹිනවා 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 කන්ද විහාරේ ගාවේ ඉඳන් බෙන්තොට බීච් කියලා ගහපුවම ළඟම ලොකේෂන් එක පෙන්නව මෙතන. අපිට ෆිල්ම් ලොකේෂන්මයි සෙට් වෙන්නේ. වේදුණු ආකාශයේ ෆිල්ම් එකේ මොනවාල් නටන්නේ මෙන්න මේ හරි. බීච් එක පස්ස ලස්සනයි.
මෙතන මේ මුහුදේ ඇවිදගෙන යන්න පුළුවන් ටිකක්. රැල්ල වැඩි සරගතියකුත් නැහැ. අපි දැන් අර බලන්නේ අතර අර පේන තැනට යන්න පුළුවන්ද කියලා. ආයි අර අරේ පැත්තට යන්නේ කොහමද? ඔව්. බෝට්ටුවෙන්ද යන්නෝ? බෝට්ටුවෙන් කීයද? ඉන්නේ 10. යන්න එන්නේ 10යි. පන්සලක් තියෙන. මොකක්ද ඒකේ නම? ආරණ්‍යකෝ. එහෙමද? අර අතන පොඩියකුත් ගහලා තින්නේ ඒක වෙන්නේ. එහා පැත්තට කියන්නේ මොකක්ද අයියේ? අර සයිඩ් එකට කියන්නේ මොකක්ද? මේක තියෙන්නේ ආරණ්‍ය. ඔව්. මේක ආරණ්‍ය පන්සලක් නේ. ඔව්. ඒ පැත්තට කියන්නේ ඒකට බෙන්තොටද? බෙන්තොට බෙන්තර සයිඩ් එක ඔය තියෙන්නේ. ආ. අපි බෝට්ටුවෙන් එහා පැත්තට යන්න ලැහැත් වෙන්නේ එහෙනම්. කයින් ඉස්සෙල්ලා එන්නේ කොහොමද වහී කොහොමද? ඒක මම දැන්. ඔව් මම දෙවියන් එකක් ගාලා. ඒකට ඔයගොල්ලන්ට පීනගෙන එන්න පුළුවන්ද? හා? පීනන්න පුළුවන් නේ? පීනකට එන්න බෑ. ඔන්න කට්ටිය අරව ගේන්න එපා. කාලා කන්නේ චාච්චිය. දැන් වයින්. එහෙනම් අයියේ thank you. ටයිම් ඉස්සෙල්ලා එන්න try කරන්න. හරි. අවුරු. ඒ බෑග් එක නැති. කොතනද දැන් ඉන්නේ? ඉතින් අපි ආවා මේ පැත්තට. මේක තියෙන්නේ මේ නගර කොහෙන්ද? තියාගෙන අනුෂ්කයි අරහෙ පැත්තෙන් ඉන්නත් පාරක් තීත් තමයි අපි මෙහෙන් ආවේ කියලා. තා. මේ ඊළඟටම මේ අපි නාගමුනේ. ඔව්.
මෙහෙන් නාන්න දඩ ගිනන්න. කොහෙන් හරි. මේ බලන්න ගහන්න දෙන්නේ ගහන්න. මොහොතින් දෙන්නේ. මල්ල කිල්ලේ. මොකද කරන්නේ? මෙතනින් තමයි කියන්නේ. මෙතනින් තියෙන. එහෙනම් අපි නාන්නයි ලැහැත් වෙන්නේ. හැබැයි එහා පැත්තෙන් නාලා මෙහෙන් නාන්නත් පුළුවන් නේද? එහා පැත්තෙන් නාලා වෙලා මෙතනින් ලුණු හොද ගන්නත් පුළුවන්. ගානත් අපි හිතපු තරම් ලොකු ගානක් උන්නේ. රුපියල් 500යි. යන්න 500 එන්න 500 නේ. 1000යි. මේ මෙතර ආරණ්‍ය සේනාසනයකුත් තියෙන කතාවක් කිව්වා. පින්නකුත් එනවා. අනුෂ්කයි අයි මායි දෙන්න ආවයි ඉතින් මේ පැත්තට. නෑ නෑ ඔය වැස්ස අඩුයි. මෙතනින් තියලා නාමුනේ. මේ මෙහෙන් තිබුණ. තැනක් සෙට් වුණා බෑග් ටික තියාගන්න සර්පෙක්ව රිංගවුවොත් තමයි ෂෝක් කියන්නේ. ඇනෙනවා කටුපුතා. අනේ මන්දබන් අනුෂ්කයි උඹයි මායි දෙන්න මොන මගුලක් කරන්න යනවද කියලා. කරපුදේ ගලමුනේ. තෙරපුදේ ගලෝ. ගලෝලේ. වැස්සත් වෙනවා. වැස්සෙන් ලොකු බාධාවක් වෙන එකක් නැති වෙයි කියලා හිතනවා. හරි පැත්තටද? දැන් මේක මෙතන තියලා අරහෙට යන එක සෙට් නෑ. මේ හරි කිමු. යා. එන අපි වතුරට බහින්න ඉල හැත්ති. බෙන්තොට බීච් සයිඩ් එක කියන්නේ විදේශිකයන්ගේ ප්‍රියතම තැනක්. ඉතින් බෙන්තොට බීච් සයිඩ් එකට දහස් සංඛ්‍යාත විදේශිකයන් පැමිණෙනවා. මේකේ වැඩි හරියක් ඉන්නේ විදේශිකයන්. ඇත්තටම මේක දැක්කම හිතා ගන්න බැහැ ලංකාවද කියලා. ඒ තරම් විදේශිකයෝ තමයි තනිකරම ඉන්නේ මේකේ. මේ පැත්තෙන් නාලා එහා පැත්තට යනවා ලුණු හොද ගන්න. ඒ පැත්තේ තියෙන්නේ අර මොයකට වැටෙන හින්දා එතනින් ගඟවල වතුර තියෙන කියන්නේ ලවණ පොඩ්ඩක් හරි අඩුවේ තියෙන අනුෂ්කයි. ඒ හින්දා මේ පැත්තෙන් නාලා අපි එහා පැත්තට යනවා ලුණු හොද ගන්න. Serapku. අපි නාලා එතනත් ඉතින් ලුණු වතුර හොද ගන්නවා කියලා දෙයක් නැහැ. එතනත් පට්ට ලුණු රහයි. අපි දැන් ඇඳුමක් දාගෙන යන්න තමයි ලැහැත්ති වෙන්නේ. එහා පැත්තට. තාම වීඩියෝ එක ඉවර නැහැ. එහා පැත්තට යන්න ලැහැත්ති අපි. ඈ කොළුවෝ වරෙන් වරෙන් Ayo, thank you.
මම මෙහෙ එනවනම් ඔයාට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දෙන්න සුපරි බෝට් ට්‍රිප් එකක් කරන්න ඔයාට මම ඔයාගේ හදවතේ ගැලවෙන්නේ නැති වෙන ට්‍රිප් එකක් කරන අවංකවම. අනිවාර්යෙන් නම්බරේ කියන්න. 070යි ඈ 83යි 83යි 22යි 22යි 142. 142. ඔව්. හැබැයි මේ ටූර් එක යනවා නම් පැටියෝ එන්න ඕනේ ටයිම් එක හරියටම 8:09 වෙනකොට. උදේ. හේතුව ඒ වෙලාවට වතුර බැස්සට පස්සේ ඔව්. ගඟ කොළට ඒ කියන්නේ දැන් වතුර පිරලා මොනක්වත් තේරෙන්නේ නැහැ තේරෙන්නේ නේද? නැහැ නේ. ඔව්. උදේ පාන්දරට එනකොට අරකට වඩා ඕන ලීටර් දෙකමාරකට තව බහින වතුර. එන්නම් ආයේ ඔයගොල්ලන්ට මාව අමතක වෙන්නේ නැතින බෝට් ට්‍රිප් එක කරන්නේ මම. අනිවාර්යෙන්. මේ ලයින් එකට ආවොත් මේ අයියට කෝල් කරලා තමයි එන්නේ. අපි ඔයගොල්ලෝ ලංකාවේ කිව්කෝ. ඔව්. මම ආශ්‍රය කරන්නේ පිටරට කොරියන්ස්ලත් එක්ක. ඔව්. ඒගොල්ලන්ට දෙන්නේ බොක්කෙන් එක අවුරුද්දයි දෙන්නේ අවුරුදු 100ක් ආවත් මාව තමයි හොයාගෙන එන්නේ. මෙන්න මේ අයියව සෙට් කරගෙන දෙන්නම් ගේමක් ආ සුපර් ගේමක් දෙන්නම් ඔයාලට මම. මේ අයියව අමතක නැති ගේමක් දෙන්නම්. ඔන්න එනම් බෙන්තට එනවනම් රොෂාන් අයියව සෙට් කරගෙන ආ දෙන්නම් ආයෙ යටයක් දාගන්න. ක්වොලිටි ට්‍රිප් එක කරලා දෙන්න. ඔය රත්තරන් ගිහින් බලාගෙන ඔන්න එහෙනම් අපි දෙන්න ආවා බෙන්තොටනේ. බෙන්තොට ගඟිමුත් එහා පැත්තට ගියා බෝට් එකේ. සීලා නෑවා නාලා මේ පැත්තටත් බෝට්ටුවෙන්ම ආවා. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, කමෙන්ට් එකක් මතක් කරලා දාන්න. එතකොට අපේ වැරදි අඩුපාඩු දැනගන්න පුළුවන්. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් කන්ද විහාරයෙන් බෙන්තොටට තමයි අද අපි ආවේ. channel එක subscribe කරලා තියාගන්න.